ඒකයි පින්වතුනි අපිට ඕනේ ඔබ හැමෝම පින් කරන්න. හැමෝම පින් කරන්න පින්. පුළුවන් තරම් පින් කරන්න. කරපු පින් අනුමෝදන් වෙන්න පින්. තව කෙනෙක් පිනක් කළාට පස්සේ ඒ ගැන ඔබට කියද්දි පින්වතුනි ඒක අනුමෝදන් වෙන්න. තව කෙනෙක් කරපු පිනක් තියෙනවා නම් ඒක අනුමෝදන් වෙන්න. ඒකයි අපි හැමතිස්සෙම පින්වතුනි අවස්ථාවක් වෙන හැම වෙලාවකම එක එක જાතිය පින් කටයුතු මතක් කරලා දෙන්නේ ඔබට. ඒ හැම වෙලාවකම පින්වතුනි ඔබ ඒව අනුමෝදන් වෙන්න. ඒ අනුමෝදන් වෙන්න ඔබට පුණ්‍ය ශක්තිය වැඩෙනවා. ඒ තින වැඩෙනවා කියලා කියන්නේ ඔබට ලැබෙනවා. සීවලී හාමුදුරුවෝ ඉන්නවා නම් පින්වතුනි කැලයක් මැදින් කාන්තාරයක් මැදින් බුදුහාමුදුරුවෝත් වඩිනවා බය නැතුව. ඒ තරම් බලගතුයි සීවලී හාමුදුරුවන්ගේ තිබිච්ච ඒ දාන පාරමිතාව. සීවලී හාමුදුරුවෝ තමයි හැදෙන්න ඕනේ. එන්න ඔබ දෙනකොට පින්වතුනි ඔබට ලැබෙනවා. ඔබට මහා පුදුම අවස්ථාවක් පැහැදිලා එනවා. ඔබට ධර්මය හම්බ වෙනවා. ඔබට සැනසුම හම්බ වෙනවා. සැනසුම දෙන්න මිනිස්සුන්ට. විපත සංග්‍රහ කරනවා කියලා කියන්නේ සැනසුම දෙනවා අපි. මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද පින්වතුනි මේ වහලේ ගහපු අයට කොච්චර පින් ඇද්ද? මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද මේ බිම ටයිල් කරපු අයට කොච්චර පින් ඇද්ද කියලා.